යාළුවනේ සුබ දවසක්. එහෙනම් මම අද කතා කරන්න යන්නේ සරලවම කිව්වොත් එහෙම ඔයාලා දන්නවා Word එක අපි යූස් කරනවා. මම කලින් වීඩියෝ එකක් ගෙනාවා Word එකේ ඔයා හදාගන්න ඕන settings මොනවද කියලා. ඒකත් බලන්න. ඒකේ links උත් දාන්නම්. අද මම කතා කරන්න යන්නේ ඊටාම සරලව කෙටියෙන් කොහොමද Word එකක් ගත්තොත් එහෙම මේ Word එකේ තියෙනවා tabs කියලා දේවල්. මේ tabs වගේ දේවල් කොහොමද අපි යූස් කරන්නේ අපේ වැඩවලට කියන එක අපි අද කතා කරමු. right. එහෙනම් අපි යන් වීඩියෝ එකට. right. මුලින්ම මම ගන්නම් වීඩියෝ එක මේ විදිහට. ඔයාලට පේනවා Word එක මම ඕපන් කරා. right. යාළුවනේ මුලින්ම ගත්තොත් එහෙනම් මෙතන ඔයාලට පේනවා මේ අපිට home tab එකේ blank document ඊට පස්සේ welcome to Word ඒ කියන්නේ මේ විදිහට අපිට tour එකක් දෙනවා මෙයාලා කොහොමද යන්නේ කියලා එක මේක අපි කොහොමද භාවිතා කරන්නේ ඊට පස්සේ මෙතන මේ සාමාන්‍යයෙන් මේ bold modern resume මේ කියලා කියන්නේ සාමාන්‍ය අපි CV වගේ දේවල් හදන්න ටෙම්ප්ලේට්ස් ගන්න පුළුවන් ඔය විදිහට ටෙම්ප්ලේට් තියෙන්නේ සාමාන්‍යයෙන් අපි වැඩක් කරද්දී අපි ගන්න ඉතින් blank document කියන එක මම ඒක ඕපන් කරන්නේ right මුලින්ම යාළුවනේ අපි එන්නේ home එකට file tab එකේ තියෙන මහ ලොකු දෙයක් නෑ ඒකේ මේ අපිට අලුතෙන් එකක් හදන්න පුළුවන් ඕපන් කරන්න පුළුවන් ඊට පස්සේ ඒ ෆයිල් එකේ ඉන්ෆෝමේෂන්ස් බලන්න පුළුවන් කවදද හැදුවේ කොච්චර මෙගාබයිට් ගාණක් කිලෝබයිට් ගාණක් තියෙනවද අන්න ඒ වගේ ඊට පස්සේ මෙතන මේ සේව් තියෙනවා සේව් ඇස් තියෙනවා ඒ කියන්නේ ඔයා PDF එකක් විදිහට මේක සේව් කරගන්නවා නම් ඒ වගේ විදිහට ගන්නවා නම් එහෙම ඕනේ ඊට පස්සේ මේ Acrobat app එක කියන්නේ Adobe Acrobat කියන එක මම ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා ඒකට අනුව අපිට PDF එක ඒආ සම්බන්ධ කරගෙන හදා ගන්නවා නම් එහෙම කරන්නත් පුළුවන් ඔය විදිහට යාළුවනේ print out ගන්නවා නම් එහෙම print එකෙන් පුළුවන් ඒ විදිහට තියෙනවා ඒ set එක right එහෙනම් අපි blank document එකක් open කරගත්ත මේ විදිහට හරි යාළුවනේ මුලින්ම කියන්නම් මේ තියෙන tabs මේ file home insert draw අනම්මනම් ටික මුලින්ම home එකේ බලමු අපි මම නිකමට මේකේ වචනයක් type කරන්නම්කෝ මම මොකක් හරි ගහන්නම් වයම් සංජය වගේ normal ගහන්න හරි යාළුවනේ ඔය වගේ එකක් තියෙනවා මෙතන ඔයාලට පේනවා මෙහෙම හිතන්න මුලින්ම කතා කරන්න format painter කියන එක්කෙනා ගැන. format painter කියන එක්කෙනා ගැන. right. මම I am Sanjay. I am 27 years old. ඔයාගේ මම යා type කරන්න. යාළුවනේ මෙතන ඔයා හිතන්නකෝ. ඔයා මෙතන මෙන්න මේ මම I am Sanjay කියන එක ගන්නම්. මෙතන ඔයාලට තියෙනවා කියලා හිතන්නකෝ. මම මේකේ font එක වෙනස් කරන්නම්. මම font එක මේ Algerian එක දාන්නම්. යාළුවනේ ඔයා හිතන්නකෝ දැන් මෙහෙම ඔයා එකක ෆොන්ට් ස්ටයිල් එක කියන්නේ අකුරු වල ප්‍රමාණය වගේ දෙයක් වෙනස් කරා. දැන් ඔයාලා දන්නවා මේකේ අකුරු වෙනස් කරන්න යනම නම් මේකෙන් පුළුවන් අපිට අකුරු වල සයිස් එක වැඩි කරන්න. මේකෙන් අඩු කරන්න පුළුවන්. මේ format paint කියන එක යාළුවනේ ඔයාලට පේන පොඩි brush එකක් තියෙනවා. මේ format paint කියන එක. මේක ගන්න පුළුවන් මේ විදිහට අපිට shortcuts use කරලා alt plus ctrl c එක මේ විදිහට ගන්න පුළුවන්. මේක යාළුවනේ මම අරගෙන මම මේක උඩ මෙහෙම අදින්න. මම දන්නකො දැන් මෙතන I am Sanjay කියන එක ගත්තා කියලා වෙන්නේ. මෙතන මම මුල තියෙනවා මෙතන තියෙනවා මේ format paint brush එක. ඔයා කරන්න ඕනේ මේ format paint brush එක ක්ලික් කරලා මෙයා දිගේ මෙහෙම අදින්න. ඇද්දාම ඔයාට ඕන වෙන font එක copy වෙනවා. ඔයාට තියෙන ඊට පස්සේ මේක දිගේ මෙහෙම අදින්න. format paint එක පාවිච්චි කරා මේක ගත්තා. එතකොට ඔයාලට පේනව නේද යාළුවනි මෙතන වෙනස් වීමක් සිද්ධ වුණා. ඒ කියන්නේ මේ තියෙන font එක මෙතෙන්ට පුළුවන් copy වෙනවා. ඒ කියන්නේ අපිට style එක copy කර ගැනීමක් කරන්න පුළුවන්. මේකෙන් මේ විදිහට ගත්තොත් එහෙම. right? ඔය විදිහට වැඩේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙතන හරි මෙතන තියෙනවා ඔයාලට මෙන්න මේ ඇල්ජේරියන් කියන එක ඔයාලට පුළුවන් මේ ෆොන්ට් එක ස්ටයිල් එක වෙනස් කරගන්න. ෆොන්ට් එක වර්ග විවරණ ගොඩාක් පොයින්ට්ස් අපිට දීලා තියෙනවා මෙයාලා. ඒ විදිහට අපිට පුළුවන් මේවා කරගන්න. මෙතන සයිස් එක ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මතක තියාගන්න ඕන දේ තමයි මේකේ සයිස් එක වෙනස් කරනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මෙන්න මේක සිලෙක්ට් කරගෙන ඉන්න. මේක උඩ දෙපාරක් මේ විදිහට අපි ක්ලික් එකක් දුන්නොත් ඩබල් ක්ලික් කරොත් ඒ වචනේ සිලෙක්ට් වෙනවා. ට්‍රිපල් ක්ලික් කරොත් මේ සම්පූර්ණ ලිස්ට් එකම අපිට සිලෙක්ට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට යාළුවනේ මේ විදිහට මම මේක සිලෙක්ට් කරගත්තා. ට්‍රිපල් ක්ලික් එකකින් ඊට පස්සේ මෙතන සයිස් එක අඩු වැඩි කරන්න පුළුවන්. මේ විදිහට අපිට සයිස් එක වැඩි කරන්න පුළුවන්. මෙතනින් අඩු කරන්න පුළුවන්. මෙතන මේ තියෙන කේස් එක. කේස් එක කියලා කියන්නේ සෙන්ටෙන්ස් කේස් කියලා ඔයාලා දන්නවනේ. දැන් වාක්‍යයක් අපි ලියද්දී මුලින්ම මුල අකුර සාමාන්‍යයෙන් කැපිටල් දාලා ඊට පස්සේ අනිත් ටික කන්ටිනියු කරගෙන යනවනේ. ඒක තමයි සෙන්ටෙන්ස් කේස් කියන්නේ. ඊට පස්සේ මෙතන මේ ලෝග කේස් කියලා කියන්නේ මේ හැම අකුරක්ම මම මෙතන උදාහරණය ගන්නම් මෙන්න මේක. මේ හැම අකුරක්ම සිම්පල් වෙනවා. මෙතන ඔයාලට පේනවා මේ i එක සිම්පල් වුණා. මම මේක සයිස් එක පොඩ්ඩක් ලොකු කරන්නම් ඔයාලට බලා ගන්න ලේසි වෙන්නේ. ඔන්න ඔය විදිහට මම ගන්නම්. ඊට පස්සේ යාළුවනේ බලන්න
මෙන්න මේක මේ විදිහට ආවා. ඊට පස්සේ මට පුළුවන් අපර් කේස්. අපර් කේස් දාපුවාම මේ හැම එකම කැපිටලයිස් වෙනවා. ඊට පස්සේ මෙතන මේකෙන් මේ කැපිටලයිස් each word මේ හැම එකක්ම කැපිටලයිස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ each word එක මුල අකුර අපි කියන්නේ මුල අකුර. ඊට පස්සේ මෙතන toggle case කියලා කියන අර මුලට simple දාලා ඔය සාමාන්‍ය ඔය games වල එහෙම දැකලා තියෙන COD එකක තියෙන ෆොන්ට්ස් අනම්මනම් තියෙන විදිහට යා වෙනස් නේද? අන්න ඒ විදිහ තමයි මේ හරි. ඔය විදිහට තියෙනවා වැඩි. ඊට පස්සේ යාළුවනේ දැන් ඔයාලා බලනවනේ දැන් මම මොකද්ද මේ කරේ කියලා. ඒ කියන්නේ මම කරේ කලින් තිබ්බ විදිහට මම හදාගත්තා. අපි කියන එක අන්ඩු කරනවා කියලා. මේ අන්ඩු කරන එක කරන්න පුළුවන් එක විදිහක් තමයි මෙන්න මෙතන. ඔයාලට පේනවනේ මේ උඩ අන්ඩු ග්‍රෝ ෆොන්ට් පල්ලට ඇද්දාම ඔයාලට මේක ඔයාලම වෙනස් කරපු සෙට් එක. ඒ ඇක්ෂන්ස් වලට අනුව ඔයාලට ආපස්සට යන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ මෙන්න මෙතන. මේක මේ රීඩු. රීඩු කියලා කියන්නේ ඒ කරපු එක ආපස්සට කරනවා කියන්නේ. ඉස්සරහට. අන්ඩු කියන්නේ ආපස්සට කරපු තැන ඉඳන් ඉස්සරහට කරගෙන යන එක රීඩ්. ඔයක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ ෂෝට්කට් කීස් තියෙනවා මේවට කන්ට්‍රෝල් එකයි Z එකයි ගැහුවාම ඔයාලට අන්ඩු කරගන්න පුළුවන්. කන්ට්‍රෝල් එකයි Y එකයි ගාපුවාම ඔයාලට මේක රීඩ් කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල්. ඉතින් ෂෝට්කට් කීස් මේවා පාවිච්චි කරන්න පුරු වෙන්න. රයිට්. ඒ විදිහට තමයි යාළුවනේ යන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේනවා මෙතන මේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම මෙතන ඔයා පාවිච්චි කරපු ෆෝමැටින් ඒ කියලා කියන්නේ ඔයා හිතන්නකෝ දැන් මම මේකට ස්ටයිල් නම්මන ඒ ඔක්කොම වෙනස් කරලා ඒක කැලිබ්‍රි පොයින්ට් එක සාමාන්‍යයෙන් අපි කියනවා මේ ෆොන්ට්ස් වල තියෙනවා කැලිබ්‍රි කියලා එකක් සාමාන්‍යයෙන් නෝමලි වර්ඩ් එකේ අපි පටන් ගද්දී ඉනිෂියලි තියෙන ෆොන්ට් එක තමයි ඒක. එතකොට ඒ බවට පත් කරන්න පුළුවන් මේක. ඒ කියන්නේ ඔයා කරපු සියලුම දේවල් නැති කරන්න පුළුවන් මෙන්න මෙතන මේ ඒකයි අර මකන කෑල්ලක් වගේ එතන සෙට් එකක් තියෙනවා ඒක. ඊට පස්සේ මේකෙන් යාළුවනේ බෝල්ඩ්. බෝල්ඩ් කියන්නේ අකුරු තද කරන්න පුළුවන්. ඉටැලික් කියලා කියන්නේ අකුරු ඇලවෙනවා. මේවාට පේන ඇද වුණා. මෙතන U කියලා කියන්නේ අන්ඩර්ලයින්. යටින් ඉරක් යනවා. මේ අන්ඩර්ලයින් එකත් විවිධාකාර විදිහට අන්ඩර්ලයින් කරන්න පුළුවන්. ඔයාලා දැකලා ඉතින් අර සාමාන්‍යයෙන් අපි කඩේරි තියෙන යාළුවනේ. ඔය කඩේරි විදිහට එහෙම හදා ගන්න පුළුවන් මෙන්න මේක පාවිච්චි කරලා අන්ඩර්ලයින් එක. ඊට පස්සේ මේ ස්ට්‍රයික් ට්‍රූ. ඒ කියලා කියන්නේ මේ අකුරු හරහා කැපිලා යන එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේක. මේක සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ විදිහට ඉදන්නකො මම මේ වචනය සිලෙක්ට් කරලා මන්න මේක සබස්ක්‍රිප්ට් කියන එක try කරොත් ඔයාලට පේනවා යාළුවනේ මේක අර පල්ලට එනවා. අපි සාමාන්‍යයෙන් මේකට උදාහරණයක් විදිහට ගන්න සාමාන්‍ය ඔයා හිතන්නකෝ දැන් අපි ජලය කියන එකේ කිමිකල් ෆෝමියුලා එක ගමුකෝ. ඒක H2O හයිඩ්‍රජන් සල්ෆයිඩ්. එතකොට මෙතන මේ 2 කියන එක ඔයාලා දන්නවා අර H අකුර යටින් පහළින් තියෙන දකුණු පැත්තේ. එතකොට අපි ඒක සිලෙක්ට් කරලා මෙහෙම කරපුවම මේක පහළට එනවා. බලන්න යන්නේ එතකොට H2O විදිහට හැදෙනවා. ඊට පස්සේ යාළුවනේ මොකද වෙන්නේ? මෙන්න මෙතන අපි ගන්නවා සුපර්ස්ක්‍රිප්ට් එකක්. දැන් ඔයා සාමාන්‍ය වර්ග සංඛ්‍යාවක් හිතන්නකෝ. දැන් අපි දර්ශක පාඩමක් ගත්තොත් එහෙම දැන් ඔයා හිතන්නකෝ 2 වර්ගය කියන එක දැන් මම 2 කියලා දැම්මට මේකේ විදිහක් ගන්න බෑනේ. අපි කරන්නේ මේක සිලෙක්ට් කරා මෙන්න මේ විදිහට අපර් කේස් කරා. එතකොට ඔයාලට පේනවා යාළුවනේ මේක අර උඩ මේ දර්ශකයක් විදිහට අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. right. ඊට පස්සේ මෙතන මේ ස්ටයිල්ස් තියෙනවා යාළුවනේ. ඔයාලට පුළුවන් මේ එක ස්ටයිල්ස් දාන්න. අපි සාමාන්‍ය ඔය මාතෘකා ඊට පස්සේ පෝස්ටර්ස් වගේ ඩිසයින් කරද්දී ඔන්න ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ කතාව. ඊට පස්සේ මෙතන තියෙන highlight එක අපි සාමාන්‍යයෙන් highlighter pen එකක් පාවිච්චි කරලා අපි highlight කරනවනේ දේවල්. එතකොට එතන ඒ highlight කරන එක ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන මේ text color එක යාළුවනේ මේ text වල colors වෙනස් කරන්න පුළුවන්. මේ බලන්න දැන් උදාහරණයක් මම ගත්තොත් මේක ක්ලික් කරලා මම ගන්නම් color එක change කරන්න පුළුවන් අපිට මේ විදිහට. මම මේක කහ පාටක් ගන්න කියන්නේ. ඔය විදිහට එතකොට ඔයාලා මෙන්න මේ පොළ පාට ආවා. අන්න ඒ විදිහට අපිට කලර් එක චේන්ජ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. රයිට්. ඔය විදිහට තමයි මේ සෙටින්ග්ස් ටික ආවේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ බුලට් ඇන් නම්බරින්. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම. අපි තරලවම ගමුකෝ එකක් මේ විදිහට මෙහෙම හරි එකක් ගහන්නම් මෙහෙම සෙට් එකක්. රයිට්. එතකොට යාළුවනේ මම මෙහෙම බුලට් එකක් දාන්න පුළුවන් මේ විදිහට. මෙතනින් ඕම වුණා අපිට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා අර ලිස්ට් තියෙන්නේ ලිස්ට් එකක් මේ කරුණු පොයින්ට් වයිස් ලියනවා නම් සාමාන්‍යයෙන් දෙයක් මෙහෙම දාන්න පුළුවන්. ඔයාලට මේක මොකද වෙන්නේ මේක වෙනස් කරගන්න පුළුවන් යාළුවනේ. ඒ කියන්නේ මෙතන දැන් ඔයා රවුමම නෙවෙයි. දැන් රවුමම නැතුව ඔයාලට ඕනනම් ගන්න පුළුවන්. මෙතන මේ විවිධාකාර හැඩ තියෙනවානේ. දැන් මෙතන ටිකක් තියෙනවා ඇරෝ හෙඩ් එකක් තියෙනවා. කරෙක්ෂන් මාක් එකක් තියෙනවා. ස්ක්වයර්ස් තියෙනවා. ඔය විදිහට ඕනෑම දෙයක් ලිස්ට් අවුට් කරගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ මෙතන තියෙනවා මේ නම්බරින් කියන එක. මේ නම්බරින් එක ගත්තොත් එහෙනම් අපිට නම්බර්ස් දාගන්න පුළුවන්. රෝම ඉලක්කම් තියෙනවා, ඉංග්‍රීසි පොඩි අකුරු පිළිවෙල තියෙනවා. ඔය ආදී වශයෙන් තියෙනවා වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ තියෙන ලිස්ට් එක. කියන්නේ අපිට ලිස්ට් ලයිබ්‍රරි. කියන්නේ යාළුවනේ ඔයාලා හිතන්නකෝ මෙහෙම දැන් අපි කියන්නේ අර අනුමාතෘකා වගේ දැන් උදාහරණයක් හිතන්නකෝ මේ කරුණ තියෙනවා මෙයාට තව දාන්න ඕන. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට මේ ලිස්ට් එක යූස් කරන්න පුළුවන්.
ඊළඟ දේ තමයි යාළුවනේ මෙන්න මේක ප්‍රධානම දෙයක්. මෙතන මේ align ඒ කියලා කියන්නේ පිටුවේ කොතනටද ඔයාගේ අදාළ පොන්ට්ස් කොහොමද අකුරු සම්බන්ධ විය යුත්තේ කියන එක තමයි මේකෙන් කියන්නේ. align left කියන්නේ යාළුවනේ ඔයා වම් පැත්තට යනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය පොතක සිංහල ක්‍රමයට ගත්තොත් අපි සාමාන්‍ය normal sense එකේ ලියද්දි වම් පැත්තේ ඉඳන් අපි ඉස්සරහටනේ ලියන් යන්නේ. ඒක තමයි මේ කියන්නේ. මේ send කියන්නේ හරි මැදට එනවා. අන්න එහෙම. මෙතන මේ right align කියලා කියන්නේ අර අපි කියනවා මේ මොකක්ද දකුණු පැත්තේ ඉඳන් ලියන්න. ඕක අර සාමාන්‍ය ඇරබික් අය එහෙම යූස් කරන විදිය. එහෙම තියෙනවා. එහෙම නැත්නම් මෙතන justify කියලා කියන්නේ යාළුවනේ කිසිම දැන් අපි සාමාන්‍ය ඡේදයක් එහෙම ටයිප් කරොත් එහෙම මේ විදියට. ඒක මොකද වෙන්නේ justify කරාම ඒ ටික හරි කෙලින් එනවා. කිසිම අවුලක් නැතුව කෙලින් ගන්න පුළුවන් මේ විදියට. අන්න මේ විදියට justify කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන යාළුවනේ spacing. ඒ කියලා කියන්නේ මෙතන අදහස් කරන්නේ වාගේ. දැන් මම මෙහෙම ගත්තා කියලා. කීපයක්. අකුරු ටිකක් පොඩි කරන්න. ඔයාලා සයිස් එක ටිකක් වැඩි වගේ. වෙනම නම් ඔයාලට සරලවම ටයිප් කරලා ගන්න. ඔයාලා දාන්නකො. රයිට්. එතකොට යාළුවනේ ඔයාලට පේනවා මේ විදිහට ආවා. මේක මොකද වෙන්නේ? අපිට පුළුවන් මේක මේ පේලි දෙක අතර තියෙන පරතර ඉන්ටෙන්සිටි ඒ කියන්නේ ස්පේසින් වැඩි කරන්න සහ අඩු කරන්න. සාමාන්‍යයෙන් අපිට රෙකමන්ඩ් කරන්නේ 1.5. ඔන්න ඔය විදිහට ඒ කියන්නේ පේලි දෙකක් අතර ඉඩකඩ කොච්චර පරතරයක් තිබිය යුතුද කියන්නේ. ඊළඟට මේකෙන් කියන්නේ අපි කියනවා ඉන්ඩෙන්ට් එක. ඒ කියන්නේ මේ මාජින් එකට ලං කරනවා. අපි පැරග්‍රාෆ් එක වහයි දන්නක යාළුවනේ මෙන්න මේ ඉර දිනනවා. අපි මේක කරපුවාම මොකද වෙන්නේ? මේක අපිට ඒ කියන්නේ ඉස්සරහට යවන්න පුළුවන්. ඒ කියන්නේ මාජින් එකෙන් ඈතට හෝ මාජින් එකෙන් ළඟට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ A to Z කියලා කියන්නේ මේ ෂෝට් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ පැරග්‍රාෆ් ෂෝට් කිරීම. ඒක ඔයාලා දන්නවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ show and hide. අපිට මේක hide කරන්න පුළුවන්, show කරන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය තැන බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන තියෙන්නේ colors දෙන්න පුළුවන්. අපිට theme colors ওই විදිහට color change එකක් දෙන්න පුළුවන්. background එක. මෙතන ඔයාලා සාමාන්‍යයෙන් හිතන්න වගුවක් වගේ දෙයක් ගැහුවොත් සාමාන්‍ය Excel වල එහෙම තමයි මේ ගොඩක් පාවිච්චි කරන්නේ. අපිට borders mark කරන්න පුළුවන්. ඊළඟ දේ යාළුවනේ ඊළඟ දේ තමයි අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මෙතන දැන් ඔයාලට මම මේ විදිහට ටයිප් කරන් ගියානේ. දැන් ඔයාලා සාමාන්‍යයෙන් හිතන්නකො මෙහෙම මම ගන්නම් මොකක් හරි මාතෘකාවක් ගන්නම්කො. මම ගන්නම් මේ මොකක් හරි අපි ගමුකෝ types of ice cream කියලා. මම නිකන් සාමාන්‍යයෙන් ගත්තා කියනවා. යාළුවනේ ඔයාලා දන්නවනේ පටුන කියලා එකක් තියෙනවා. පටුනක් සාමාන්‍යයෙන් පොත් කියවන අය එහෙම දන්නවා. ඒටි ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා පටුන කියලා දෙයක් තියෙනවා. මේ පටුනේ කියන්නේ අපේ මේ යම්කිසි මේ පිටුවලට අදාළව තියෙන අන්තර්ගතය කොහොමද කියන එක. ඉතින් යාළුවනේ එහෙම විදිහට ඔයාලට හදන්න නම් අංක එක මතක තියාගන්න ඔයාලට මේ පටුනේ මේ අපි වර්ඩ් එකට අනුව පටුන හැදෙන්නේ අපි සලකන මාතෘකා අනුව. ඒවා සාමාන්‍යයෙන් අපි හෙඩින්ග්ස් කියලා ගන්න පුළුවන්. මතක තියාගන්න යාළුවනේ මෙතන මේ ස්ටයිල්ස් වල කවදාවත් නෝමල් දාන්න එපා. ඔයා එහෙම අදහස් කරනවා නම් හැමදාම අපි සාමාන්‍යයෙන් පටුනේ දන්නවනේ යාළුවනේ කන්ටෙන්ට් එකේ තියෙන්නේ මාතෘකාව දීලා ඒකට අදාළව ඉතින් අපිට ඔක්කොම දාන්න බෑනේ මේ පේජ් එකේ. ඒක නිසා අපි කරන්නේ අපි අර පොඩි මාතෘකාව විතරක් දාගන්නේ. එතකොට මොකද වෙන්නේ යාළුවනේ මෙන්න මේක ගත්තොත් එහෙම මේ විදිහට ඔයාලට පුළුවන් හෙඩින් එකක් දෙන්න. හැම වෙලේම හෙඩින්ස් දාන්න. හිතන්නකො මෙයාට වඩා මෙයාගේ අනුමාතෘකාවක් සබ් ටොපික් එකක් තිබ්බනම් ඔයාලට හෙඩින් 2 කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලට වෙනවා දැන් බලන්න මම දෙකකට කරලා පෙන්නන්නම්. මොනවා මෙහෙ වැනිලා කියලා දැම්ම කියලා. හරි. යාළුවනේ මේක හිතන්නකො ඔයා හෙඩින් 1 දැම්ම කියලා. ඔයා මේකට හෙඩින් 2 කියන එක දැම්මොත් එහෙම ඔයාලට පේනවා මෙන්න මෙයාගේ සයිස් එකට වඩා මෙයාගේ ප්‍රමාණය අඩු වීමක් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ විදිහට ගමුකෝ. ටයිප් එක අඩු වෙනවා. එන්න මේ අර ටොපික්ස් අඩු වෙගෙන යනවා. අන්න ඒ විදිහට තමයි මේ සබ් ටොපික් දැන් ඔයාලට හෙඩින් 3 එක දැම්මොත් ඊට වඩා පුංචි වෙනවා. ওই විදිහට අපිට පුංචි කරගන්න පුළුවන් හෙඩින් 4 ආදී වශයෙන්. එහෙම තමයි යන්නේ. උනේ ඒ විදිහට ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඒ දේවල් උනට මතක තියාගන්න. මෙතන ඊට පස්සේ home tab එක හරි. ඊට පස්සේ insert එක යාළුවනේ අපි දන්නවා cover page එකක් දාන්න මෙන්න මෙතනින් cover page එකක් දා ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට cover page එකක්. ඊට පස්සේ අලුත් පිටුවක් ආරම්භ කරනවා නම් මේ විදිහට එනවා. ඊට පස්සේ page break කියලා කියන්නේ දැන් එක පිටුවක් අපි මෙහෙම type කරගෙන ගියායින් පස්සේ ඊට පස්සේ දෙන්නේ තව එකක් ඊළඟට break out කරන්න ඕන නම් මේ විදිහට මෙතන මේ table එක අපිට හිතන්නකො මෙතන rows columns ගන්නට අනුව අපිට වගුව හදා ගන්න පුළුවන්. තව අවශ්‍ය නම් මේ වගුවට මෙහෙම ඇඩ් කරගන්න පුළුවන් යාළුවනේ මෙන්න මෙතෙන් ඔයාලට ගියාම පේනවා මෙන්න මේ විදිහට අපිට හදා ගැනීමේ හැකියාව තියෙනවා මේ වගුව ඔයාලගේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන් ඔයාලට හිතන්නකො හදිසියවත් අලුතෙන් කොලම් එකක් දාගන්න ඕන නම් යාළුවනේ මෙහෙම ඔයාලට මේ කෙලවරට ගියාම ධන ලකුණක් පේනවා ඒක එපුවාම මේ විදිහට කොලම් එකක් හැදුනා
පල්ලේ මෙහෙම කෙලවරට ගියාම ඩ්‍රෝ එකක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඔය විදිහට අපිට වැඩේ කරගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මෙන්න මෙතන අපි ඉන්සර්ට් කරා මේ විදිහට වගුව. ඊට පස්සේ පින්තූරයක් දාගන්නවා නම් ඔයාලට මේ විදිහට ස්ටොක් ඉමේජස් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ෂේප් එකක් මෙහෙම අයිකන්ස් තියෙනවා. විවිධාකාර දේවල් ඉතින් තියෙනවා. ඒවා try කරලා බලන්න යාළුවනේ. ස්මාර්ට් ආර්ට් charts ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය දත්ත නිරූපණයක් වගේ දෙයක් කරනවා නම් ඕන වෙනවා අපිට ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඒක ඇඩ් කරන්නත් පුළුවන්. ඔය විදිහට ලින්ක්ස් දාන්න පුළුවන්. හෙඩර් ෆූටර් මේ හෙඩර් කියලා කියන්නේ යාළුවනේ ඔයාලා දැකලා ඉතින් සාමාන්‍ය ඔය පිටුවල එහෙම පොත්වල දැන් අපි සාමාන්‍ය මෙතන අර උඩින් ඕතර්ගේ නේම් එක එහෙම දාලා තියෙනවනේ ඔය විදිහට. ඔන්නෝම දාගන්න පුළුවන්. ඒ විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කෝඩ් එක කියලා කියන්නේ යාළුවනේ මේ පල්ලෙන්. කියන්නේ මේ අපි සාමාන්‍ය පේජ් නම්බර් එක ඇතුළුව ඊට පස්සේ සමහරලාට ඔය කියන්නේ පල්ලෙන් දැකලා ඇති ඔය නම් ඕතර්ස්ලාගේ නම් පබ්ලිකේෂන් ඊයර් ඒ වගේ දේවල් දාලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ දේවලුත් තියෙනවා. ඒවත් හොඳට ඔයාලට අවශ්‍ය විදිහට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. පේජ් නම්බර් එකක් ඔයාලට පහලින් උඩින් ඕන තැනකින් දාගන්න පුළුවන්. රයිට් ඔය විදිහට තියෙනවා යාළුවනේ ටෙක්ස්ට් බොක්ස් ඇඩ් කරගන්න පුළුවන්. මෙතන මේ වර්ඩ් ආර්ට් කියලා කියන්නේ අපි හිතන්නකො මෙහෙම එකක් අරගෙන වර්ඩ් ආර්ට් එක කියන්නේ අර ඔයාලා දැකලා තියෙන අකුරු වල එක එක වෙනස්කම් තියෙනවනේ අන්න එහෙම කරලා අපිට චේන්ජ් කරලා ලස්සනට ෆොන්ට්ස් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙතන මේ කියන්නේ ඊළඟ දේ සිග්නේචර් ලයින් එක. ඔයාලට සිග්නේචර් එකක් තියෙනවනේ ඊක්වේෂන් සමහරලාට දැන් හිතන්නකෝ ඊක්වේෂන් එකක් අපි ගත්තොත් එහෙම මොනවා හරි දැන් අපි ගමුකෝ මොකක් හරි ඔය අපි සරල ඊක්වේෂන් එකක් ගමුකෝ. මෙතන ඔයාලට පේනවා ඊක්වේෂන් මේ භාග විදිහට දාන්න පුළුවන්. දැන් ඔයාලා සාමාන්‍යයෙන් කරන්නේ නිකන් එකේ ඉලක්කම ටයිප් කරලා එහෙම අවශ්‍ය නැහැ. භාගයේ මේ ලවය මම 1 කියලා ගන්නම්, හරය 2 කියලා ගන්නම්. යාළුවනේ එතකොට ඔයාලට පේනවා භාගය කියන එක ලස්සනට වදිනවා. ඔය විදිහට අපිට ඊක්වේෂන් සෙට් කරගන්න පුළුවන් විවිධාකාර ඊක්වේෂන්ස් තියෙන ඔය වර්ගඵල වෙන සමීකරණ අනුකලන අවකලන මේ හැම එකකම ඕනම දෙයක අපිට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. සිම්බල් කියලා කියන්නේ ඔය සෙල්සියස් ඇල්ෆා වගේ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය අකුරු තියෙනවනේ. යෙන් අකුර ඊට පස්සේ මියු වගේ එප්සයිලන් ඒ වගේ අර සෙල්සියස් වගේ කියන්නේ අකුරු තියෙනවා යාළුවනේ සිම්බල් සංකේත කියනවා. ඒ අපිට විද්‍යාත්මක සංකේත ඔය බීටාගේ ඒ වගේ දේවල් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා මෙතන. ඊට පස්සේ මම ඩ්‍රෝ එකට යන්නම්. ඩ්‍රෝ එකේ යාළුවනේ අපිට කියන්නේ පැන්සල ඒ වගේ කියන්නේ පාට පැන්සල් තියෙනවා විවිධාකාර දේවල් තියෙනවා. ඒ වගේ ඉතින් අපිට නච් කරගෙන මෙහෙම ඇඳගෙන යෑමේ හැකියාවක් තියෙනවා. නිකන් පේන්ට් වල වගේ නම්. මෙතන රූල් එක තියෙනවා අඩි රූල. මේ අඩි රූල වලට ඕන විදිහකට කියන්නේ දිග පල්ල වෙන ගන්න ඕන නම් සාමාන්‍ය හිතන්නකෝ දැන් මේක අපි සාමාන්‍ය ඔය ඩොකියුමන්ට්ස් එකෙන් print කරන වෙලාවල් වලදී එහෙම අපිට මේක හිතන්න දැන් ඔයාලට මේ හර කොච්චර දිග පළලක් මේකේ තියෙනවද කියලා එස්ටිමේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ විදිහට රූල් එක පාවිච්චි කරලා. ඊට පස්සේ මෙතන ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් කියලා කියන්නේ ඒ කියන්නේ ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකේ ඔයාලා දන්නවා යාළුවනේ අර රූල් පොත් තියෙන. අපි සාමාන්‍යයෙන් අපි හිතන්නේ රූල් ඒ වගේ පොත්නේ පාවිච්චි කරන්නේ. එතකොට ඒ වගේ එක ගත්තොත් යාළුවනේ මෙන්න මේ වගේ අපිට දාගන්න පුළුවන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ දැන් කොටු රූල් පොතක් නම් ওই විදිහට කොටු රූල් එන විදිහට අන්න ඒ විදිහට අපිට හදාගැනීමේ හැකියාවක් තියෙනවා මේකේ. ඊට පස්සේ යාළුවනේ අපිට මේ ඉන්ක්ලූඩ් ෂේප් කියලා කියන වානින රූපයකට පාටක් යොදීමේ හැකියාව ඒ වගේ දේවල් තියෙනවා. ඒ දේවලුත් හොඳට අයිඩියාස් ගන්න. ඒවත් වටිනවා. මෙතන පැන්සල් වල thickness එහෙම වෙනස් කරන්න පුළුවන්. තද ගතිය පැන්සලේ මේ විදිහට. ඔන්නෝම නිකන් පැන්සල් එකකින් ඇඳ වගේ තමයි. ඉතින් ඔය විදිහට අපිට වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඩිසයින් එකට ගියොත් යාළුවනේ ඩිසයින් වල තීම්ස් දාන්න පුළුවන්. ඒ කියන්නේ වාගේ පිටුව කොහොමද වෙන්න ඕනේ මේ දේවල් ටික. ඊට පස්සේ ලේඅවුට් තියෙනවා. ලේඅවුට් එක විශේෂයි. ලේඅවුට් එක විශේෂ වෙනවා අපිට. මොකද යාළුවනේ දැන් අනිත් දේ තමයි මට කියන්න අමතක වුණා. දැන් ඔයා කියන මේ පැන්සල පාවිච්චි කරලාට පස්සේ ඔයාට මේ පැන්සලේ අයිකන් එක කියන්නේ අපි කියන කර්සර් එක අයින් කරගන්න බැහැනේ. ඉතින් අපි කරන්නේ යාළුවනේ මෙතන මේ තියෙන මේ ඊතලේ යූස් කරනවා. එතකොට අපිට පුළුවන් මේක මූවමන්ට් එක දෙන්න. මේ දේවල් කරන්න පුළුවන්. කිසිම අවුලක් නැති. රයිට්. ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. රයිට්. ඊට පස්සේ මම යන්නම් ඩිසයින් එකේ මේ කලර්ස් කියලා කියන්නේ යාළුවනේ ඔයාලට කලර්ස් යූස් කරන්න පුළුවන්. විවිධාකාර කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. අකුරු වෙනස් කරන්න පුළුවන්. දාලා තියෙන විදිහ. ඒ දේවල් ඊට පස්සේ පැරග්‍රාෆ් ස්පේසින් කියන්නේ යාළුවනේ ඒ කියන්නේ ඡේද දෙකක් අතර පරතරය කොහොමද තියෙන්න ඕනේ ඒ වගේ විවිධාකාර දේවල් තියෙනවා. අනිත් දේ තමයි අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ විදිහට ගන්නකො මම ගන්නම් ඩිසයින් එකේ වෝටර්මාර්ක් කියන දෙයක් තියෙනවා යාළුවනේ. වෝටර්මාර්ක් කියලා කියන්නේ ඔයාලා දන්නවා ඔයාලා සාමාන්‍යයෙන් ඔය ඕටර්ස්ලා මේ වගේ දේවල් දැක්ලා ඉන්නේ confidential do not copy අන්න ඒ වගේ අර වෝටර්මාර්ක් එකක් වගේ වදිනවා. ඒක මොකද වෙන්නේ? ඒක හැම පිටුවකම වගේ එනවා. එතකොට මොකද වෙන්නේ? අරයාගේ අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන් ඒ ඕටර්ගේ. එහෙම කිරීමේ හැකියාවක් තියෙනවා.
මෙතන මේ page color කියලා කියන්නේ පිටුවට අවශ්‍ය වර්ණයක් දෙන්න පුළුවන් යාළුවනේ. මේ විදිහට ඔයාලට කියන්නේ color pages වල එහෙම එනවනේ ඔයාලා දැකලා ඇතිනේ. ඊළඟට මෙතන මේ page board කියන්නේ අපිට page board එකක් දාගන්න ඕන. ඒ කියන්නේ මේක වගේ border එකක්. මේ පේනවනේ ඔයාලට ඇඳිලා තියෙනවා මේ page board එක. ඔන්න ඔය ආදී වශයෙන් අපිට වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ layout එකට ගියොත් යාළුවනේ layout එකේ margins කියලා කියන්නේ ඒ කියන්නේ ඔයාගේ වම් පැත්තේ ඉඳන් තියෙන පිටුවේද අපි සාමාන්‍යයෙන් පිටුවක් අමුණනවනේ. ෆයිල් එකකට හරි මොකට හරි අමුණද්දී යාළුවනේ වෙන්න ඕන දේ තමයි ඇමිනීමේදී අපිට යම්කිසි ඉඩ ප්‍රමාණයක් ඇලොකේට් කරන්න වෙනවා. අන්නේ ඉඩ ප්‍රමාණය ඇලොකේට් කරන්න අපිට මේ මාජින් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. යාළුවනේ මේ බලන්න මෙතන මේ උඩින් මෙතන මේ টොප් කියලා තියෙන්නේ. টොප් කියලා තියෙන්නේ උඩින් සෙන්ටිමීටර් 2.54ක් තියෙනවා කියන එක. අන්න එහෙම අපිට අවශ්‍ය ප්‍රමාණයට හකුලුවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක කස්ටම් කරගන්නත් පුළුවන්. මේ විදිහට ඔයාලට මේ උඩින් කොච්චරක් පල්ලට බෝඩ් එක තියෙන්න ඕනද? වම් පැත්තේ ඉඳන් කොහොමද ගටර් ස්පේස් සාමාන්‍ය ගටර් කියලා කියන්නේ අපි අර ස්ටේප්ලර් එහෙම කරනවා නම් ටිකක් අර ඉස්සරහට වෙන්නම තියන්න එපා. ඔන්න ඔය දේවල් ඔය මෝඩ් එක වෙනස් කරන්න පුළුවන්. මේක හැම ඩොකියුමන්ට් එකකටම දානවද නැත්නම් මෙතන ඉඳන් විතරද කියන එක තමයි ඩිස්පොයින්ට් ෆෝවර්ඩ් කියන්නේ. ඊට පස්සේ මේ පේපර් කියන එක ගත්තොත් ඔය විදිහට තියෙනවා. ලේඅවුට් එක ඒ දේවලුත් පොඩ්ඩක් බලාගෙන ගන්න පුළුවන්. ඔරියන්ටේෂන් කියන්නේ යාළුවනේ පෝර්ට්‍රේට් ලෑන්ඩ්ස්කේප්ද කියන එක. ඔයාලා දන්නවා සමහර පොත් තියෙනවා හරහට ඩ්‍රෝයින් බුක් එකේ ඉස්සර තියෙන්නේ මේ විදිහට තමයි අපේ ලෑන්ඩ්ස්කේප් එකේ ඉන්නේ. අපි යූස් කරන්නේ සාමාන්‍යයෙන් PDF වගේ දේවල් වලට පෝර්ට්‍රේට් මෝඩ් එක. ඉතින් ඒ දේවල් හොඳට මතක තියාගන්න. මෙතන සයිස් එක යාළුවනේ මතක තියාගන්න විශේෂම දේ අපි සාමාන්‍යයෙන් ටයිප් කරද්දී සහ print කරද්දී අපි A4 කෝලේනේ සාමාන්‍ය යූස් කරනවා ලෙටර් එකක් ගන්නවා නම් legit letters යූස් කරනවා නම් ලෙටර් එකක් දෙන්න පුළුවන් මේ වගේ. හැබැයි යාළුවනේ මතක තියාගන්න normally ඔයා මේක A4 තියනවද බලන්න. මොකද එතකොට සමහර වෙලාවල් තියෙනවා මේ print කරගන්න එහෙම ගියාම ප්‍රශ්න වෙනවා. ඔයාලා දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් normally අපිට A4 එකනේ recommend කරන්නේ assignment එකක් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි document එකකට. එතකොට මේ A4 size එක නැතිවීමක් වෙනවා මේ letter එක තිබ්බොත් එහෙම. ඒක නිසා මේ letter size එක කියන එක ගැන අවධානයක් දෙන්න. A4 සහ letter size කියන. ඊපස්සේ මෙතන column තියෙන්නේ යාළුවනේ මෙහෙම column එකක් කියන්නේ දැන් මම හිතනවා මෙහෙම type කරන් යනවා කියලා. ඕක type කරන් යද්දී අපි දැකලා තියෙයි අර මැදින් ඔහම ඉරක් බෙදලා අර පැති දෙකකට ලියන්නේ සාමාන්‍ය සමහර පොත්වල ඔය නිකන් ඩික්ෂනරිස් වල එහෙම ගකින්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි මේකෙන් කරන්නේ. රයිට්. එතකොට මේ දේවල් ගැනත් අවධානය දෙන්න. මෙතන line numbers break hyphenation තියෙනවා. රයිට්. ඒව නම් වැඩක් නැහැ. ඒක ලොකු අවුලක් නැහැ. indent කොච්චරක් තියෙන්න ඕනද spacing lines අතර කොච්චරක් තියෙන්න ඕනද කියන එක. ඊට පස්සේ යාළුවනේ විශේෂම දේ reference. reference එක කියලා කියන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නකෝ මෙහෙම මම අර කලින් කිව්ව නේද යාළුවනේ අපි මේවට අර හෙඩින් කියලා දැම්ම මතකද ඔයාලා? මේ තියෙන හෙඩින් කියලා අපි දැම්මනේ මේ දෙක. පිටු අංකයක් දාමුකෝ අපි මුලින්ම මතක තියාගන්න. දැන් මම හදන්න යන්නේ පටුණක්. පටුණක් හදන්න යන්නේ යාළුවනේ. මේ පටුණ හදන්න කලින් අපි කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ඔයාලා page numbers දාගන්න. ඔයාලා මතකයි page numbers අපි දැම්මේ insert එකට ගියා. page number කියන එකට ගියා. මම පහලින් දාන්නම්කෝ අපි සාමාන්‍ය විදිහේ page number එක normally උන select කරා. හරි. යාළුවනේ දැන් මම කරන්න යන දේ තමයි මම මෙතන table of content එකක් දානවා. ඒ කියලා කියන්නේ පටුණක් නිර්මාණය කරන්න යනවා. right. මම පටුණ නිර්මාණය කරද්දී මෙහෙම යාළුවනේ ඔයාලා ගියා references එකට table of contents එකේ දෙන්න automatic table එක. යාළුවනේ ඔයාලට වෙනවා මෙතන මේ බලන්න heading කියලා දීලා තියෙනවා. මම කිව්වේ ඒකයි. heading කියන එක style එක use කරලා අපි මාතෘකාව type කරගත්තොත් තමයි අපිට වැඩේ කරගන්න පුළුවන්. මොකද normal කියන එක දාන්න යන්න එපා. ඒක දැම්මම එන්නේ නැහැ. හරි. දැක්කද මේ? මෙතන මේ ආව ඔයාලට පේනවා මේ content එක automatically හැදුනා. ice cream type එක vanilla ඊට පස්සේ මම අර type කරගෙන ගියපුවා නිකන් සරලව මම මේ උදාහරණයක් ගත්තේ. ওই විදිහට යාළුවනේ ඔයාලට පිටුවෙන් පිටුව නිවැරදිව එකපාරම හදාගැනීමේ හැකියාව තියෙනවා. ඔයා control එකත් එක්ක click කරොත් ඔයාට ඒ අදාළ පිටුවට යන්නත් පුළුවන්. බලන්න යාළුවනේ ඒවා ගොඩක් වාසියක්. අන්න ඒකයි අපි ඔය පටුනක් කියන දේ අපි සාමාන්‍ය ඔය soft copies වලදී මේක use කරනවා. ඒක නිසා ඒවල හොඳට අවධානය දෙන්න. right. ඊළඟ දේ තමයි මෙතන මේ at text කියන එක. මේ අකුරු දැමීමේ හැකියාව තියෙනවා. table එක update දැන් හිතන්නකෝ යාළුවනේ ඔයාලගේ පිටුවක් ඔයාලා අලුතෙන් add කරා හෝ තියෙන එකක් අයින් කරා වෙනසක් කරා කියලා. මතක් කරලා මෙතන update table කියන එක දෙන්න. ඒකේ entire table එක දෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට සම්පූර්ණ table එකම ඒ කියන්නේ සම්පූර්ණ අපේ document එකම වෙනස් වෙලා නිවැරදිව හැදිලා එනවා. ඊළඟට යාළුවනේ endnote. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙනවා සමහර දැන් හිතන්නකෝ දැන් vanilla කියන එක කවුරු හරි දන්නේ නැහැ කියලා වචන දැන් මම මේක ගන්නම්කෝ. ඔයාලට පුළුවන් මෙන්න මේ vanilla කියන එකට endnote එකක් දෙන්න. මම මෙතන ගන්නම්. දැන් all කියන එක මම ගන්නම්. all කියන එකේ endnote එකක් දෙනවා. යාළුවනේ endnote එකක් කියලා කියන්නේ
ඕල්ඩ් කියන්නේ මොකක්ද? ඒකේ තේරුම සමහරවිට ඔයාලා දැකලා ඇති ඔය පරණ පොත් එහෙම කියවද්දී ඔය සිංහල පොත්වල එහෙම අපි ගන්න තියෙනවා. ඔය කියන්නේ සාමාන්‍ය වචනයක් දීලා ඒකේ තේරුම පිටුවේ පහළින් දක්වලා තියෙනවා මේකයි මේ තේරුම කියන්නේ කියලා. ඒක තමයි එන්ඩ් නෝට් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ ෆූට් නෝට් එකක් දාන්න පුළුවන් මේ විදිහට. ෆූට් නෝට් කියන්නේ යාළුවනේ අර ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ දැන් ඔය වචනේ අපි දන්නේ නැහැ කියලා. ඒකේ උඩ මෙන්න මේ විදිහට අකුරක් දාලා ඒ අකුර පල්ලෙන් ලියලා ඒක ඉස්සරහින් ලියනවා මෙන්න මෙහෙමයි මෙයා කියන්නේ මේක මේ තේරුම තියෙන්නේ මේක කියන්නේ. අන්න එහෙම දේවලුත් තියෙනවා. එතකොට ඒ ෆුඩ් නෝට්, හෙඩ් නෝට් ඒ දේවල් මතක තියාගන්න. ඊළඟට සයිඩේෂන්. සයිඩේෂන් විශේෂ සාමාන්‍ය ඔය කියන්නේ රිසර්ච් ආටිකල්ස් එහෙම ලියද්දී ඒ වගේ දේවල් වලදී අපිට ඕන වෙනවා මේ සයිටේෂන් එක. සයිටේෂන් එක කියලා කියන්නේ දැන් හිතන්න මම පොතක් ලියවා කියලා. මම ලියවා මොකක් හරි රිසර්ච් එකක් ගැන මොකක් හරි ලියලා තියෙනවා. ඒක ඔයා අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඒකෙන් යම්කිසි කරුණක් උපුටා අරගෙන ඔයාගේ ආටිකල් එකට දාගන්න. එතකොට ඔයා ඒකට දැන් මටනේ මූල අයිතිය තියෙන්නේ. එතකොට ඔයා කරන්නේ මගේ මම මේක දක්වලා තියෙන මේ ඩොකියුමන්ට් එකේ මෙන්න මෙතනයි කියලා මගේ නම ඒ දේවල් ෆෝමැට් එකකට දාන එක තමයි ඔය සයිටේෂන් එකක් දන්නවා කියලා කියන්නේ. ඔය සයිටේෂන්ස් නම් ඔයාලා දන්නවා. නැත්නම් ඔයාලා Google Scholar එහෙම යූස් කරනදී ඒ වගේ දේවල් වලදී අපිට ගන්න ඕනේ. ඊළඟට යාළුවෝ මෙතන තියෙනවා මේ ස්ටයිල් එක. ස්ටයිල් එක APA. සාමාන්‍යයෙන් මේ කියන්නේ අපි ඔය citations format ගොඩක් තියෙනවා. APA, Harvard ඊට පස්සේ ඔය GOST ස්ටයිල් එක, IE එක, ISO ස්ටයිල්, MLA ඔය ගොඩාක් දේවල් තියෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් අපි යූස් කරන්නේ normal sense APA format එක. සමහර අය Harvard යූස් කරනවා. ඊළඟට ඔය බිබ්ලියෝග්‍රැෆි එකක් තියෙනවා. මේ බිබ්ලියෝග්‍රැෆි කියලා කියන්නේ ඔය අපි දන්නවා සාමාන්‍යයෙන් කියන්නේ රිෆරන්සස් අපිට ලියන්න පුළුවන් විදි තියෙනවා. ඒවා තමයි මෙතන තියෙන්නේ. හරි. ඊට පස්සේ කැප්ෂන්ස් දාන්න පුළුවන්. දැන් මම හිතන්නකෝ යාළුවනේ ඒවා මොකක් හරි පින්තූරයක් දැම්ම කියලා. ඒකට කැප්ෂන් එකක් දාලා ලියනවා මේ පින්තූරේ මේකයි. දැන් මම හිතන්නකෝ ඔයා දානවා අලියගේ පින්තූරයක්. දාලා ඔයා කියනවා එලිෆන්ට්ස් ඉන් ශ්‍රී ලංකා කියලා යටින් දානවා එයාගේ ෆිගර් එකකින් මොකද්ද කියවෙන්නේ කියලා. අන්න ඒ විදිහට අපිට ඇඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙතන ඉන්සර්ට් ඔප්ෂන් එකට ගියාම. හරි. ඊට පස්සේ මේ විදිහට තමයි ඒ ටික එන්නේ. ඊට පස්සේ මේලින්ග්ස් කියලා කියන්නේ යාළුවනේ අපිට පුළුවන් මොකද වෙන්නේ? නිකන් සාමාන්‍ය ලියුම් මෙහෙම ඔය එකපාර ටයිප් කරලා ඔය දැන් හිතන්නකෝ සමිතියක මොකක් හරි කට්ටියටම ලියුම් යවන්න ඕන වෙච්ච වෙලාවක අපිට එකක් ටයිප් කර කර ඒක වෙනස් කර කර යනවට වඩා එකපාරෙම පුළුවන් අපිට මේ මේල් මර්ජ් එකකින් එහෙම ලෙටර්ස් එහෙම හදන්න. ඒවා ගැන වීඩියෝස් මම ඉස්සරහට ගියේ. මේල් මර්ජ් කියන එක ගැත්තොත් එහෙම දැන් මම හිතන්නකෝ ලෙටර් එකක් දානවා කියලා. එතන ඊට පස්සේ මොකද වෙන්නේ මේ විදිහට ඔයාලට පුළුවන් දැන් මේක එකපාර කරන් යන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ ස්ටෙප් බයි ස්ටෙප් මේල් මර්ජ් විසාඩ් කියලා එකක් තියෙනවා. ඒකට ගියායින් පස්සේ ඔයාලට පුළුවන් යාළුවනේ මෙතන ඔයාලට මේ පේනවා ඇති. මේකේ ලෙටර් එකක්ද ඔයා හදන්නේ මේක ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. ඉස්සෙල්ලාම මේක අපි ඩොකියුමන්ට් එක ටයිප් කරන්නේ. ඊට පස්සේ මෙහෙම නෙක්ස්ට් දෙනවා. ඊට පස්සේ මේ විදිහට ඩොකියුමන්ට් එක අරන් එනවා. ඊට පස්සේ කාටද යවන්න ඕනි කියලා ටයිප් කරනවා. අන්න ඒ විදිහට අපිට මේක හදාගන්න පුළුවන් ලෙටර් එක ලිව්වා ඊට පස්සේ ලෙටර් සෙට් එක සේව් කරගත්තා ඔක්කොම එක්කෙනාට ඒක ටයිප් print කරලා යවුවා අන්න ඒ වගේ පොඩි සරල දෙයක් තියෙන්නේ එහෙම කරගන්නීමේ හැකියාවකුත් තියෙනවා ඊට පස්සේ යාළුවෝ රිවිව් එක තමයි විශේෂම දේ ඔයා හිතන්නකෝ දැන් මෙතන අකුරු වැරදිනේ යාළුවනේ මෙතන මම ගහලා තියෙන වචනක් ඒක තේරුමවත් දන්නේ නැහැ නිකන් මම ගැහුවේ ඉතින් මොකද වෙන්නේ ඔයාලට පුළුවන් මේකේ ඩික්ෂනරි එක දැන් හිතන්නකෝ මම සාමාන්‍ය වැරදියට මම වචනයක් පොඩ්ඩක් ටයිප් කරන්න මම හිතන්න ටයිප් කරනවා මෙහෙම එකක් මම ගන්නම් මොකක් හරි අපි ගමුකෝ ලයිබ්‍රරි කියලා මම ගහනවා මෙහෙම. රයිට්. දැන් යාළුවනේ ඔයාලට පේනවා මේක යටින් මේක ඉරක් කරනවා. මේ දැන් මේකේ මම වචනේ ගහලා තියෙනවා වැරදි. LIB එක වෙනස් වෙන්න බෑ. ඔයා මොකද වෙන්නේ මෙතෙන්ට ගියායින් පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ හරි වචනේ තෝරගන්න. මේ ලයිබ්‍රරි LIBRARY තියෙනවා ඒක දැන්. ඊට පස්සේ සමහරවිට ග්‍රැමර් මිස්ටේක් තියෙනවනේ. දැන් මම මේකක් ගහන්නම්කෝ. I A සංජය. කොහොම ගන්න? right මේක යාළුවනේ අනිවාර්යෙන් ග්‍රැමර් එකේ මොකද්ද මේ අපි කියන ග්‍රැමර් අවුලක් තියෙනවනේ. මොකද I am නේ එන්න ඕනේ. මොකද ඔයාලා පේනවා මෙතන මොකද වෙන්නේ? මෙයා සජෙස්ට් කරනවා ඔටෝමැටිකලි මම මොකද්ද කරන්න ඕනේ කියලා. I am දාන්න ඕනේ. අන්න එතකොට මගේ ස්පෙලිං චෙකින් එක හරියන්නේ. right ඔය විදිහට රිවිව් ගන්න යාළුවනේ හැම වෙලේම ඔයාලා ඩොකියුමන්ට් එක ටයිප් කරායින් පස්සේ මොකද ඔයාලට ඒක පේන්නේ නැහැනේ අපි දන්නේ නැහැනේ කොහොමද එන්නේ කියන්නේ. ඊට පස්සේ තීසෝරස් එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ඩික්ෂනරි වගේ දැන් හිතන්නකෝ සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් එහෙම සමාන පද තියෙනවනේ දැන් ඔයා හිතන්න උසයි කියන එකට height කියලා ගන්නවා tall ඒ වගේ ආවොත් එහෙනම් මොකද වෙන්නේ ඔයාලට පුළුවන් ඒක අර වෙනස් කරලා දාන්න සමහර වෙන්නේ ඊට පස්සේ word count එක ඔයාගේ document එකේ මේ තියෙන වචන count එක තමයි මේ ඉන්නේ යාළුවනේ පිටු 7ක මම type කරලා තියෙන වචන 49ක්
මේ චැරක්ටර්ස් කියන අකුරු 340ක් තියෙනවා ඉඩ නැතුව ගත්ත ඒවා ඉඩ තියලා තිබ්බොත් ඒ කියන්නේ ඔයා දන්නවා ස්පේස් එකටත් කවුන්ට් වෙනවා චැරක්ටර් එකක්. සාමාන්‍යයෙන් එහෙමනේ අපේ වෙන්නේ. එන්ඩ් නෝට් අනම්මනම් වල තියෙන අකුරු ඊට පස්සේ ෆුට් නෝට් වල හැම එකකම ටෙක්ස්ට් බොක්සස් වල තියෙන හැම එකකම කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍ය අසයින්මන්ට් එකක් දෙද්දී වචන 200ක් උපරිම අන්න ඒ වගේ පිටු 5ක් උපරිම කියලා දුන්නොත් ඔයාලට මෙතනින් කෙලින්ම වර්ඩ් කවුන්ට් එක චෙක් කරලා බලන්න පුළුවන්. ඔයා මේකේ රික්වයර්මන්ට්ස් වලට අනුවද හදලා තියෙනවා කියන එක. ඊට පස්සේ මෙතන accessibility බලන්න පුළුවන්. read aloud දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේවා සාමාන්‍ය යාළුවනේ කියවන්නත් පුළුවන්. read නිකන් අර audio book වගේ. I am Sanjaya. අන්න ඒ වගේ ඔයාලට නම නිකන් කියව ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ස්පෙලිං කරන විදිහ ඒවත් දැනගන්නත් පුළුවන්. ට්‍රාන්ස්ලේට් කියන්නේ යාළුවනේ ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. අපිට භාෂාවට වෙනස් කරන්න පුළුවන්. ලැන්ග්වේජ් එක මෙතන ටෝපින් ලැන්ග්වේජ් එක අර ඔයාලට මම ඊයේ අපි කලින් කරපු වීඩියෝ එකේ දාලා තිබ්බා ලැන්ග්වේජ් වෙනස් වෙච්ච හැටි. ඒකට ඒ දීපු ලැන්ග්වේජ් වලට ඔයාලට පුළුවන් මේක ඩොකියුමන්ට් එක පරිවර්තනය කරන්න. ඒක හැබැයි ප්‍රූෆින් තියෙන ලැන්ග්වේජ් එකක් වෙන්න. මොකද සාමාන්‍ය සිංහල වල තියෙනවා සමහර භාෂා වලට නැහැ. ප්‍රූෆින් කියන එක යන ගැටලුවක් තියෙනවා. ඒ වගේ මෙතන කමෙන්ට්ස් දාන්න පුළුවන්. අර FB එකේ දානවා වගේ නෙමෙයි. මේ වචනේ ඉස්සරහා කමෙන්ට් එකක් මොකද දාන්න පුළුවන්. මේක මොකද්ද මේ කියන්නේ. ඒ ආදී වශයෙන් පුළුවන්. මාකක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තියෙනවා. යාළුවෝ ඊළඟ දේ තමයි දැන් ඔයාලා යනකොට ඔයා ඩොකියුමන්ට් එකක් හදනවා. ඒක කාටවත් එඩිට් කරන්න දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේක රෙස්ට්‍රික්ට් කරන්න. රෙස්ට්‍රික්ට් කරනවා කියන අනිත් අයට මේක අමාරුයි. එතකොට ඔයාලට මොකද වෙන්නේ? මේක රෙස්ට්‍රික්ට් කරලා ඔයාලට පුළුවන් මෙතන පාස්වර්ඩ් එකක් වගේ දාලා ඉවරලා මේ ඩොකියුමන්ට් එක ලොක් කරන්න. සරලවම ඕක තමයි වෙන්නේ. ඔය විදිහට වැඩේ කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ view එකෙන් යාළුවනේ කියන්නේ ඔයාලා දන්නවනේ දැන් අපිට layout's තුනක් තියෙනවා. අපි ඩොකියුමන්ට් එකක් ගත්තොත් පළවෙනි එක මෙතන මේ පහලක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ටාස්ක් බාර් එකට ළඟම තියෙන තැන. read mode. අපි පොතක් කියවනවා වගේ විදිහට මේක හදන්න පුළුවන් read mode එකේ. මේ තියෙන read mode නේ පොතක් කියවනවා වගේ ඔහොම බලන්න තියෙනවා. ඊළඟට මෙතන තමයි මේ අපි කියන layout එක print layout එක. මේක තමයි අපි normal layout එක print කරද්දී හෝ අපි type කරද්දී එන විදිහ. ඊළඟට මේක web layout එක. මේක web page එකක් වගේ හැදෙනවා යාළුවනේ මේ විදිහට. web page එකක් වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන මේ පහලින්ම ඔයාලට පුළුවන් මේක zoom කරන්න, text එක zoom කරන්න, අඩු වැඩි කරන්න පුළුවන්. මම කියන 100% දාලා තියන්න. එතකොට ඔයාලට පහසුවක් වෙනවා. ඊට පස්සේ මෙතන මේ switch mode කියලා තියෙනවා. මේකේ මේ dark mode එක, light mode එක ওই විදිහට දාන්න පුළුවන්. රූල් එකක් ගන්න පුළුවන්. අඩි රූලක්. අර මම කලින් කිව්වා වගේ ඊට වඩා පහසුයි මෙතන රූල් එක දැම්මොත් මෙතන මේ grid lines ගන්න පුළුවන්. අර grid එක කියන්නේ අර කොටු ප්‍රස්ථාර කොළ වල නම් මනම් තියෙනවා. ඒවා ක්ලෝස් කරලා දාන්න පුළුවන් මෙතන ටිකේ මේ navigation pane එකක් දාන්න පුළුවන්. පැත්තෙන් ඒ කියන්නේ කොහොමද headings ටික තියෙන පිළිවෙලක් කරගන්න පුළුවන්. zoom කරගන්න මේ විදිහට අනම්මනම් කරන්න පුළුවන්. right. ඊට පස්සේ මෙතන help එක මේ acrobat කියන්නේ යාළුවනේ ඔය acrobat එක install කරලා තියෙනවා නම් විතරයි මේ option එකේ ඉන්නේ. ওই විදිහට තමයි යාළුවනේ මේ ටික තියෙන්නේ right. ඔන්න එනම් මම ඔක්කොම tabs ටික ඔයාලට කියලා දුන්නා. තව ඉස්සරහට මේවා අර tab වල toggle කරලා වෙනම යන තියෙනයක් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම්. ওই වැඩ ටික එනම් යාළුවනේ හොඳට වැඩි කරගන්න. good luck ඔයාලට. ඔය විදිහට තමයි එහෙනම් අපි අද වීඩියෝ එකෙන් සමුගන්නේ. ඉතින් මේ word එක තාම පොඩි විදිහට ටක් ගාලා මෙමරයිස් කරන්න බෑ වගේ විනාඩි 40ක වගේ වෙන්නේ. ඔය ටයිම් එකකින් සම්පූර්ණ වර්ඩ් එකම කරා වගේ තමයි. ඉතින් ඒක නිසා ඔයාලට හරිම ලස්සනට මොබයිල් වර්ඩ් එක යූස් කරන්න පුළුවන්, ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි වීඩියෝ එක තියෙන්නේ. එහෙනම් good luck පරිස්සමෙන් කට්ටිය.